තුර මා ළඟින් ඉන්නේ නම් ආදරෙන් මං දෙන්නම් ජීවිතේ ඔබේ නමින් ලියාලා ප්‍රේම තුර මා ළඟින් ඉන්නේ නම් ආදරෙන් ලස්සන වැහි දවසක මට ආපු අමුතුම ආශාව ගැන දැනගන්න ටිකටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් අදත් මගේ වීඩියෝ එක බලන්න ආපු ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔයාලා හැමෝම මගේ වීඩියෝ එක බලයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අද දවසේ ආස තියෙන්නේ. ඒ කියන්නේ අදත් වැස්ස එන අඳුරු දවසක්. තව පොඩ්ඩකින් හොඳටම වහින්න ගනි. ඉතින් ඒ වැස්ස දවසේ මම කරපු අමුතුම වැඩක් තමයි අද ඔයාලට මම පෙන්වන්න යන්නේ. එහෙනම් ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම මගෙත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් ගොඩක් අය මට කියලා තිබුණා ගෙදර උයන වීඩියෝ එකක් අරන් ඉන්න කියලා. ඉතින් මේ වැස්සේ මට එළියේ මුකුත් කරන්නත් බැරි නිසා මම හිතුවා මේක ඔයාලට පෙන්වන්න ඕනේ කියලා. හැබැයි මේක අමුතුම විදිහකට තමයි මම කෑවේ. ඉතින් ඒක ඔයාලටත් මම පෙන්වන්න වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මුලින්ම මම ගෙදර තිබුණ චිකන් ටිකක් තමයි හදාගත්තේ. හරිම පොඩ්ඩයි. ඉතින් අපේ ගෙදර පොඩ්ඩයි ඉන්නේ. හස්බන්ඩ්ුත් ගෙදර නැති නිසා බොහොම පොඩි ප්‍රමාණයක් උයාගත්තාම අපිට හොඳටම ඇති. ඉතින් මුලින්ම මම ඒ ටික තමයි මේ හදාගන්නේ. සමහරක් විට ඉතින් ඔයාලත් මේ විදිහටම උයනවා ඇති. මීට වැඩිය වෙනස් ක්‍රම වලටත් උයනවා ඇති. ඉතින් මට අද හිතුණා සාමාන්‍ය විදිහට අපි හැමෝම උයන විදිහට මේ චිකන් එක හදාගන්න හරිම ලේසි. මොකද ඉතින් වැඩි දේවල් කරන්නත් බෑ. එළිය හොඳටම වහිනවා. දැන් ඇස්ස පටන් අරන් තියෙන්නේ. ඉතින් ඒ නිසා සාමාන්‍ය විදිහට මේක මම මේ විදිහට උයාගත්තා. ඉතින් ඔයාලට කියන්න බැරි වුණානේ මේ භාජනයේ non stick එකක්. මේක මම පොඩ සල්ලි එකතු කරලා අපේ ගෙවල් ළඟ අක්කා කෙනෙක් එක්ක සීට්ටුවක් දාලා තමයි ගත්තේ. මම ගොඩක් බඩු ඇත්තටම එහෙම තමයි ගරන් තියෙන්නේ. ලොකු බඩු නෙමෙයි පොඩි කුස්සියේ තියෙන බඩු. ඉතින් ඒ වුණාට මගේ යාළුවනේ මේක හොඳම non stick එකක් නෙමෙයි. මේක ටික දවසක් පාවිච්චි කරනකොට පොඩ්ඩක් paludu වෙලා වගේ තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලත් මොනවම හරි බඩුවක් ගන්නවා නම් ඒක හොඳට හොයලා බලලා ගන්න. නැත්තම් ඉතින් චුට්ට දවසක් පාවිච්චි කරලා අරගෙන මේ පැත්තකට වීසි කරලා දාන්න තමයි වෙන්නේ. දැන් මටත් තව ටික දවසක් යනකොට මේ භාජන ටික අයින් කරන්න වේවි. ඉතින් ඔය බලන්නකෝ දැන් මේ චිකන් එක අන්තිමටම මං ලිප වහලා තමයි දැන් තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මම හදාගත්තේ. ගොඩාක් හොදි තියෙත් නැහැ. මොකද ඉතින් අපි බත් කන්නනේ මේක හදාගන්නේ. පාන් කන්න, රොටි කන්න වගේ නම් ඉතින් ටිකක් වැඩිපුර හොදි තියාගත්තට කමක් නැහැ. ඉතින් බත් කන්න නිසා පොඩ්ඩක් හින්දෝල වගේ හදාගත්තා. ඊට පස්සේ ගෙදර තිබුණා මම කලින් දවසේ ගෙනාපු නිවිති ටිකක්. ඉතින් ඒක නිවිති විතරක් උයන්න බෑ. පොඩි අය කන්න නැති නිසා මම පරිප්පු ටිකක් හදලා ඒකටම නිවිති ටික දාලා මේ විදිහට හදාගත්තා. ඒත් ඉතින් ඒගොල්ලෝ වැඩියම කැමති නැහැ නිවිති වගේ දේවල් පරිප්පු වලට දානවට. එයාලා කැමති ඉතින් නිකම්ම පරිප්පු ගන්න තමයි. ඉතින් ඒ දෙක විතරක් ඇති කියලා හිතුවට අපි අපේ ආච්චිලාගේ වත්තෙන් කඩන් ආපු අඹ වගේක් තිබුණා. ඉතින් මට හිතුණා එක අඹ ගෙඩියක් උයන්න ඕනේ කියලා. මොකද ඉතින් අපේ ගෙදර පොඩි දෙන්න අඹ කන්නේ නැහැ. එයාලා කැමති ඉදිලා කන්න. එහෙම නැත්නම් අඹ අච්චාරු දාලා කන්න විතරයි. ඉතින් උයලා කන්න කැමති නැහැ. ඒ නිසා ඉතින් මං එක පොඩි අඹ ගෙඩියක් කපාගෙන ඒක උයන්න ගත්තා. මම හරි කනවනේ කියලා. ඉතින් ඒක තමයි මම මේ විදිහට උයාගන්න. එකත් සාමාන්‍යයෙන් ඔයාලා උයන විදිහම තමයි. හැබැයි මම කිරි දාන්නේ නැහැ. මම දැකලා තියෙන අපේ ආච්චි එහෙම උයනකොට එයා පොල් කිරිත් මේකට දානවා. හැබැයි මං එහෙම දාන්න ආසෙ නැහැ. මොකද පොල් කිරි දැම්මහම තියාගන්න බැහැනේ. පොල් කිරි දාන්න නැතුව මේ විදිහට උයාගත්තාම ටික දවසක් තියාගන්න පුළුවන්. ඉතින් මම මේකට සීනි දාලා ඒ විදිහට සාමාන්‍යයෙන් ඔයාලා උයන විදිහටම තමයි උයන්නේ. වෙනසකට තියෙන්නේ මම කිරි එහෙම මුකුත් දාන්නේ නැහැ. මේ දවස්වල ඉතින් හැම ගෙදරම වගේ අඹ, කොස්,
පොලොස් ඒ වගේ දේවල් ඉතින් ඉදෙනවා. මොකද ඒවා වතු පිටිවල හැමතැනම වගේ හොයාගන්න තියනවානේ. ඉතින් අපේ පැත්තෙත් ගොඩක් ගෙවල් වල අඹ තියෙනවා. ඉතින් ඒ තියෙන අය නිතරම වගේ වෑංජන උයනවා. ඉතින් අපේ අය නම් කන්නේ නැති නිසා මම මේ විදිහට හරිම චුට්ටක් තමයි හදාගත්තේ. ඉතින් ඔන්න මම දැන් සීනි ටිකකුත් එකතු කරගත්තා. ඇත්තටම අඹ වලට සීනි දැම්මේ නැත්තම් කන්න බෑ, ගොඩාක් ඇඹුල්. ඉතින් ඒ නිසා අඹ ඇම්බරැල්ල වගේ දේවල් උයනකොට සීනි ටිකක් එකතු කරන්න ඕනේ. එහෙමත් නැත්තම් සෝස් ටිකක් හරි දාන්න ඕනේ. එතකොට තමයි ඒක කන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඉතින් හොඳටම ඇඹුල් තමයි, කන්න බෑ. ඔන්න ඉතින් දැන් ඒකත් අන්තිමට මේ ලිප වහන්න කිට්ටු වෙලා තමයි. තාම ලිප නම් වහලා නෑ. ඔයාලට පේනවා ඇති තාමත් තෙල් පෑදිලා වගේ තියෙනවා. ඉතින් මෙන්න මේ ගානට තමයි මං කන්න ආසම. ඇත්තටම උයාගත්තාම මේ අඹත් එක්ක විතරක් වුණත් බත් කන්න පුළුවන්, වෙන මුකුත්ම නැතුව. ඉතින් රස දන්න අය දන්නවා, අපේ පොඩි අය ආස නැති වුණාට. ඉතින් ඒ නිසා මේ විදිහට උයලා බලන්න. මේ විදිහටත් ගොඩක් රසයි. ඉතින් ඔය බලන්නකො හොඳටම වහිනවා. මං ඒකයි කිව්වේ එළියේ මුකුත්ම වැඩක් කරන්න බැහැ, හොඳටම වහිනවා. මේ දවස් ටිකේම සැරින් සැරේට වහිනවා. ඉතින් එක නාගි කෙනෙක් කියලා තිබුණා අපේ පොඩි අය පෙන්වන්න කියලා. ඔය ඉන්නේ මගේ චූටි පුතා. ඉතින් එයා හරිම ආසයි බයිසිකලේ මේ විදිහට රෝදේ උඩට උස්සන්න. එයාගේ බාප්පලා දෙන්නටම ලොකු බයික් දෙකක් තියෙනවා. ඉතින් එයා හිතන් ඉන්නේ එයාගේ මේ බයිසිකලේ තේජාති එකක් කියලා. මේ ඉන්නේ අපේ ආශී. ඉතින් වහිනකොට එයා නම් මොකක් හරි මුල්ලකට වෙලා මෙන්න මේ වගේ ගුලි වෙලා ඉන්න තමයි බලන්නේ. මේ ඉන්නේ කුස්සියට මම සෝපා එකක් දාලා තියෙනවා. ඒකේ උඩ ඇන්දේ තමයි ඔය ඉඳගෙන ඉන්නේ. වහිනකොට එයාත් මම වගේම ජනේලෙන් වැස්ස දිහා බලාගෙන ඉන්නවා. ඔන්න ඉතින් දැන් වැස්ස චුට්ටක් අඩු වුණා. ඔයාලට පේන ඇති ගස් වලින් තාමත් වතුර වැක්කිරෙනවා. ඉතින් දැන් තමයි මගේ අමුතුම ආශාව මම ඉෂ්ට කරගන්න යන්නේ. ඔය තියෙන මං උයපු ඒවා. මේක අඹ වෑංජනේ. එතකොට ඊළඟට හැදුවේ පරිප්පුයි නිවිති. ඊට පස්සේ හැදුවේ චිකන් එක. ඉතින් මට හිතුණා වෙනද හැමදාම පිඟන් වලට බෙදාගෙන කන්නේ. ඉතින් මම වෙනස්ම විදිහකට කන්න හිතුවා. මේක මම මගේ හස්බන්ඩ් ඉන්න වෙලාවටත් කරනවා. ගොඩක් ආසයි අපි හැමෝම මෙහෙම කන්න. ඉස්සර නම් ඉතින් ගොඩක් වෙලාවට මෙහෙම කෑවට දැන් අපිට තියෙන වැඩත් එක්ක මේ විදිහට කන්න ඇත්තටම වෙලාව නැහැ. ඒ නිසා මෙන්න මේ වගේ කෙහෙල් කොලයක් කපාගෙන ඇවිල්ලා ඒක පොඩ්ඩක් ගින්දරට අල්ලලා රත් කරගෙන මෙන්න මේ විදිහට සුදු බත් එක රස්නෙම්ම බෙදන්න ඕනේ. කිසල් කොලේට බෙදලා අනිත් මාළු පිණි ටිකත් ඒ විදිහට බෙදලා මේක ඔතලා චුට්ටක් පැත්තකින් තියලා තියන්න විනාඩි 10ක් 15ක් විතර. ඒ තිබ්බට පස්සේ කෙසෙල් කොලේ සුවඳ බත් එකට එනවා. අපිට ඉතින් ඉස්කෝලේ යද්දී නම් අපි කෙසෙල් කොළ වල එහෙම කෑම ඔතාගෙන ගිහිල්ලා යාළුවොත් එක්ක එකට එකතු වෙලා කනවනේ. ඉතින් ඇත්තටම දැන් අපිට එහෙම යාළුවෝ එකතු වෙන්නෙත් නැහැ. එහෙම එකතු වෙන අවස්ථා ඇත්තටම ගොඩක් අඩුයි. ඉතින් ඒ නිසා මේ වගේ කන්න හම්බෙන්නේ නැහැ ගොඩක් දුරට. ඉතින් ඒ නිසා මම කරන්නේ අපේ හස්බන්ඩ් එහෙම නිවාඩු ආපු දවසට මේ වගේ ලොකු කෑම එකක් ඔතනවා. මේක නම් ඇත්තටම පොඩි කෑම එකක්. මොකද මායි බබාලා දෙන්න විතරයිනේ. ඉතින් ඒ දෙන්න පොඩ්ඩයි කන්නේ. හස්බන්ඩ් ඉන්න දවසට නම් ටිකක් ලොකුවට ලොකු කොලයක කෑම එක ඔතනවා. ඔතලා ටික වෙලාවක් අරන් තියනවා. අරන් තියලා කෑම එක ලෙහලා අපි කට්ටියම එකට ඉඳගෙන කනවා. එතකොට හරියම අමුතු සතුටක් තමයි දැනෙන්නේ. තනි තනියම පිඟන් වලට බෙදාගෙන කනවට වැඩිය මේ වගේ කොලයක ඔතලා ටික වෙලාවක් තියලා කොලේ දිග අරගෙන කනකොට හරියම සතුටක් දැනෙනවා. ඒ වගේම එකමුතුකම සමගිය ඒ ඔක්කොම එනවා. ඉතින් අර ඉස්කෝලේ ගිහිල්ලා ඒ ලෙවල් කාලේ ඕ ලෙවල් කාලේ අපි එක කෑමක දිග අරගෙන කාපු විදිහ ඇත්තටම මතක් වෙනවා. ඉතින් මේ ඉන්නේ අපේ ලියෝ බබා. එයා දැන් ඉන්නේ. යාට කෑම එක හදලා තියෙන්නේ. ඉතින් ඒක දෙනකන් තමයි ඔය ඇවිල්ලා ඉඳගෙන බලාගෙන ඉන්නේ. එයා දන්නවා මම එයාට කෑම එක හදනවා කියලා. ඉතින් ඒක දෙනකන් තමයි ඔය ඉඳගෙන ඉන්නේ. එතකොට මේ ඉන්නේ අපේ ආශි බබා. එයා නම් ඔයාලා ගොඩාක් වීඩියෝ වල දැකලා ඇති. මේ අපේ බබාට පාඩම් කරන්න දෙන්නෙම නැහැ එයා. පාඩම් කරන්න පොත දිගහැරපු ගමන් එයා ඇවිල්ලා පොත උඩට නගිනවා. නැගලා මෙන්න මෙහෙම ඉතින් ඉඳගෙන ඉන්නවා. ඉතින් කොච්චර අයින් කරත් ආපහු ඇවිල්ලා ওই විදිහට නැගලා පොතට වෙලා එයා පොත කියවනවා වගේ, එයා පාඩම් කරනවා වගේ ඔන්නෝම බලාගෙන ඉන්නවා. ඉතින් එහෙනම් ආයෙත් දවසක යාළුවනේ මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. ඉතින් ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.